දැන් මේ තියෙන්නේ දැන් ඔය විදිහට උෂ්ණත්වයක ද්‍රව්‍යයක් තෝරාගෙන මොනවා හරි රසදිය හරි වායුවක් හරි මොනවා හරි ලෝකේ දහස් ගණක් ඒවා තියෙනවා. ඒ ද්‍රව්‍යයක් තෝරාගෙන ඒකෙන් උෂ්ණත්වමානයක් හැදුවට පස්සේ ඒ උෂ්ණත්වමානය සම්බන්ධව තියෙන ඕනේ ලක්ෂණ 8ක් තියෙනවා. උෂ්ණත්වමානය සම්බන්ධව ලියන ඕනේ ලක්ෂණ 8ක් තියෙනවා. ඉතින් මෙහෙමයි. මේ 8න් 8ම තියෙනවා නම් සුපිරි. ඉතින් ඒ උෂ්ණත්වමානය. හරිද? මේ 8න් 8ම තියෙනවා නම් සුපිරි. ඉතින් මේ අපි හොයාගන්න කිසිම උෂ්ණත්වමානයක ඔය 8න් 8ම නැහැ. 8න් 8න් 5ක් 4ක් එහෙම තමයි තියෙන සාමාන්‍ය ලෝකේ වගේනේ. අපි බලාපොරොත්තු වෙන කාරණා ගොඩක් තිබ්බට ඔය ඔක්කොම සපුරන කවුරුවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ නේ. ලෝකෙන් 2ක් 3ක් 4ක් 5ක් වගේ එක එක කාරණා සම්පූර්ණ කට්ටිය ඉන්න පුළුවන්. ඒ 8න් 8ම සපුරන කට්ටිය හොයන්න යන්න එපා. තේරුමක් නැහැ. ඉතින් උෂ්ණත්වමාන වලත් එහෙම හොයන්න බෑ. ඉතින් මේ 8ක් තියෙනවා. ප්‍රායෝගිකව තියෙන උෂ්ණත්වමාන වල මේ 8න් 8ම නෑ. 4ක් 5ක් තියෙන ඒවා තියෙනවා. හරිද? ඒ නිසා ජීවිතේටත් හරි වැදගත් පාඩමක් යන්න යන්නේ. දැන් පළවෙනි කාරණාව තමයි උෂ්ණත්වමානයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. හරිද? උෂ්ණත්වමානයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. උෂ්ණත්වමානයක් තෝරා ගැනීමේදී පළවෙනි කාරණාව තමයි භාවිතේ පහසු වෙන්න ඕනේ. ඒක ඇත්තටම ඔයාලා පිළිගන්නවානේ. හරිද? භාවිතේ පහසු වෙන්න ඕනේ. ඒක ඔයාලා අනිවාර්යෙන් පිළිගන්නවානේ. භාවිතේ පහසු වෙන්න ඕනේ. ඒ කියන්නේ ලේසියෙන් භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ උෂ්ණත්වමානයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තනින් තනට ගෙනිය ගන්න පුළුවන් වෙන්න ඕනේ ලේසියෙන්. තැනක තියලා යන්න පුළුවන්. එහෙම එක නෑ. සාමාන්‍යයෙන් ගෙනියන්න පුළුවන් වෙනවා පරිස්සමින් ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ. ලොකු කන්ටේනර් වල දාගෙන යන්න නැතුව සාමාන්‍යයෙන් පොඩි ලේසියෙන් ප්‍රවාහනය කරගන්න, ලේසියෙන් හසුරව ගන්න. මේ නිකන් හිනා ලොකු උෂ්ණත්වමානයක් තිබුත් අමාරුයි මොකුත් කරන්න. සාමාන්‍යයෙන් තිබ්බොත් ගෙනියන්න ලේසියෙන් පාවිච්චි කරන්න ඒවා මේවා කරන්න පුළුවන්. හරි. ඒක භාවිතේ පහසු වෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව. මතක තියාගන්න ඕම්ම බෑ. ආයි පස්සේ බාඩම් කරන්න යන්න එපා. ඕම්ම මතක තියාගන්න. සාමාන්‍යයෙන් හැන්ඩල් කරගන්න ලේසි වෙන උෂ්ණත්වමානය. දෙවෙනි කාරණාව තමයි පහසුවෙන් පාඨාංග කියවාගත හැකි වීමනේ. පහසුවෙන් පාඨාංග කියවීමට හැකි වීම. පහසුවෙන් පාඨාංක කියවීම හැකි වීම. ඒ කියන්නේ උෂ්ණත්වමානය කියන දේ අපිට ටක් ගාලා ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? මේ වක්‍රාකාරව කරන්න අමාරුයි මේක. සාමාන්‍යයෙන් මොකද්ද කියන්නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සරලව. ඒ කියන්නේ පහසුවෙන් පෙන්නන උෂ්ණත්වය මොකද්ද කියන එක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් සමහර උෂ්ණත්වමාන දෙනවා පහසුවෙන් පාඩම් කියව ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට උණ කටුවය ගත්තොත් එහෙම උණ කටුවේ කෙලින්ම මෙහෙම බලන්න තියෙන්නේ පරිමාණය ළඟින් ඒ රසදිය ඉවරන තැන බැලුවාම කෙලින්ම දන්නවනේ උණ බලලා දිනවනේ. ඒතකොට කෙලින්ම පාඩම් කියව ගන්න පුළුවන්. පහසුවෙන් පාඩම් කියව ගන්න පුළුවන්. සමහර උෂ්ණත්වමාන දිනවා ඒකේ පාඩම් කියව ගන්න වෙනම ගණන් හදන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඒකට තියෙනවා වෙනම ප්‍රස්ථාර බලලා ඒ ප්‍රස්ථාර වලින් ගණන් හදලා ඒ ගාණෙන් තමයි අන්තිම උෂ්ණත්වය කියව ගන්න පුළුවන් වෙන්නේ. වාතයිනේ. ඒ වගේ. ඒ නිසා පහසුවෙන් පාඨංග කියවා ගන්න පුළුවන් වීම ඊටාම වැදගත්. හරිද? ඊට පස්සේ වෙන මොකුත් හිතන්නේ නැහැ උෂ්ණත්වමානය ගැන කියන්නේ. තුන්වෙනි කාරණාව. නිරවද්‍යතාවය ඉහළ වෙන්න ඕනේ. නිරවද්‍යතාවය ඉහළ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් දැන් සෙල්සියස් 60ක උෂ්ණත්වයක් මැනීම සඳහා මේ උෂ්ණත්වමානය උණ කටුව ගැන හිතනවා. උෂ්ණත්වමානය පාවිච්චි කරාම ඒකෙන් කියවෙන්න ඕනේ 60කට ආසන්න ගාණක්. තමාර උෂ්ණත්වමානය දිනවා 60ක උෂ්ණත්වයෙන් මයින් උෂ්ණත්වමානය දැම්මට කියවෙන්නේ 55යි. කියවෙන්නේ 50යි. එහෙම උෂ්ණත්වමාන තියෙනවා. ඒතකොට නිරවද්‍යතාවය ඉහළ වෙන්න ඕනේ. ඒතකොට නිරවද්‍යතාවය ඉහළ වෙන්න නම් අපි කලින් ඉගෙන ගත්තා නිරවද්‍යතාවය ඉහළ වෙන්න නම් ප්‍රධාන හේතුව වෙන්න ඕනේ ඒ උෂ්ණත්වමානය සම්බන්ධ විශිෂ්ට තාපධාරිතාවයේ අඩු වුණොත් නිරවද්‍යතාවය සාමාන්‍යයෙන් ඉහළ වෙනවා. ඒතකොට නිරවද්‍යතාවය ඉහළ වෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය ලක්ෂණයක්. මොකද සමහර උෂ්ණත්වමාන දිනවා. ඒක දැම්මට පස්සේ ඇත්තටම සෙල්සියස් 100යි වෙන්න පුළුවන් අතන උෂ්ණත්වය. නමුත් ඒ උෂ්ණත්වමානෙන් පෙන්වන්නේ 60ක් 70ක් වගේ උෂ්ණත්වයක්. මොකද ඒ උෂ්ණත්වමානෙත් ලොකු තාපයක් පුරා ගන්නවා අදාළ පද්ධතියෙන්. ඒතකොට ඒකෙන් පද්ධතියත් ආයි සීතල වෙනවා. පද්ධතිය සීතල වෙලා කොහොම වැඩි අප්සෙට් වෙනවා. ඒතකොට නිරවද්‍යතාවය අවුල් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සරලව ඇත්ත කියන්න ඕනේ. එච්චරයි. බොරු කියන්නේ නැති වෙන්න ඕනේ. නිරවද්‍යතාවය ඉහළ වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ සංවේදීතාවය ඉහළ වෙන්න ඕනේ. සංවේදීතාවය ඉහළ වෙන්න ඕනේ. ඒකත් අපි කලින් කතා කරා සංවේදීතාවය කියන්නේ ඒකක උෂ්ණත්ව වෙනසකට දක්වන ප්‍රතිචාරය ඉහළ වීම. ඒකක උෂ්ණත්ව වෙනසකට දක්වන ප්‍රතිචාරය ඉහළ වීම. ඒ කියන්නේ මොනවාරි සිදුවීමකදී කිසිම හිතක් පපුවක් නැතුව සිටිනවා නම් සංවේදීතාවය අඩුයිනේ. ඒ කියන්නේ මොකක්ද සිදුවීමකට කිසිම ප්‍රතිචාරයක් නැහැ වෙන්නවා. ෆේල්ද? හරි. ඒ වගේ අර සංවේදීතාවය නැත්තම් බෑ සංවේදීතාවය ඉහළ වෙන්න ඕනේ. මොකක් හරි උෂ්ණත්ව වෙනසකට දක්වන ප්‍රතිචාරය ඉහළ වෙන්න ඕනේ. සංවේදීතාවය ඉහළ වෙන්න ඕනේ. හරිද? ඒක ගැන අපි කලිනුත් කතා කරා. පස්වෙනි එක. දීර්ඝ කාලීනව භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. දීර්ඝ කාලීනව භාවිතා කළ හැකි වීම.
ඒකත් වැදගත්නේ. ඒ කියන්නේ සමහර උෂ්ණත්වමාන ගත්තාම ඒවා නිකන් දෙතුන් පාරයි. ආයි පාවිච්චි කරන්න බෑ. කොටි ටික අඩුයි. ඒ වගේ දීර්ඝ කාලෙම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අත්‍තරම එහෙම දිනවන්නේ. මේක වල තේරෙනවනේ. දීර්ඝ කාලෙ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ කාරණා. ඊළඟ එක තමයි 6 වෙනි එක මිලෙන් අධික නොවෙන්න ඕනේ. මිලෙන් අධික නොවීම. මිලෙන් අධික නොවීම. ඒ කියන්නේ කියන්නේ ඉතින් විශේෂයෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. මිලෙන් අධික නොවීම. කියන්නේ උෂ්ණත්වමානය ගැනීම සඳහා කියන්නේ උෂ්ණත්වමානය මිලදී ගැනීම සඳහා වැඩි විදමක් වැඩි ගණක් යන්නත් බෑ. උෂ්ණත්වමානය නඩත්තු කිරීම සඳහා සමහර උෂ්ණත්වමාන තියෙනවා ඒ වගේ ඒවා. උෂ්ණත්වමානය මේන්ට්‍රස් කරගෙන උෂ්ණත්වමානය නඩත්තු කිරීම සඳහා අපි ඉස්සරහට උෂ්ණත්වමාන කතා කරද්දී බලන්න මේ මොනවද තියෙන්නේ කියලා. අපි ඉස්සරහට උෂ්ණත්වමාන ගැන කතා කරද්දී මේවා ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට සමහර උෂ්ණත්වමාන තියෙනවා මේ ඒවා මේන්ට්‍රන්සුත් හරි කරදරයි. ඒ කියන්නේ නඩත්තු වියදමුත් වැඩි, ගණ්ඩායි වියදමුත් වැඩි. ඒතර මිලින් අධික වෙන්න ඕනේ. හරිද? ඒ කාරණාව තමයි ඊළඟ කාරණාව තමයි ශීඝ්‍රයෙන් වෙනස් වෙන. ශීඝ්‍රයෙන් වෙනස් වන උෂ්ණත්ව මයින්ඩ් හැකි වෙන්න ඕනේ. උෂ්ණත්ව මැනිය හැකිවීම වැදගත්. ඒ කියන්නේ සාමාන්‍ය සමහර වෙලාවට අපිට ඕන වෙනවා මේ උෂ්ණත්වය බලන් ඉන්නකොට වැඩි වෙනවා, අඩු වෙනවා, උඩටම යනවා, අඩු වෙනවා එහෙම තියෙනවා. ඒ වගේ එකක් මැනගන්න උණ කටුවක් වගේ පාවිච්චි කරන්න බෑනේ තේරෙනවනේ. උණ කටුව අර කටේ දාලා කට වහගෙන බලාගෙන ඉන්න බෑ ටිකක් වෙලා උෂ්ණත්වය පෙන්නනකම්. ඉතින් එහෙම බෑ. ඒ කියන්නේ ඩක් ගාලා උෂ්ණත්වය පෙන්වන්න ඕනේ හරි උෂ්ණත්වමානයක් නම් මම කලිනුත් කිව්වා ඉතින් මේ අටම තියෙන උෂ්ණත්වමාන හොයන්න යන්න එපා.